2025 10වෙනි මාසේ අවසාන භාගයේ ජපානයට සීතල කාලය ආවා. එතකොට මුළු ලෝකයේ පුරාම ජපානය ගැන විශාල අවධානයෙන් ඉන්නවා. අලුත් රජයක් පත් වෙලා අලුත් අගමැතිතුමියක් පත් වුණා. ඒත් එක්කම ගොඩාක් අය විදේශයෙන් ජපානයේ ඉන්න අය වගේම වෙන රටවල් වල ඉන්න අයටත් බයක් තියෙනවා ජපානය ගැන. විදේශික අයට ගොඩාක් නීති රීති ගෙනෙයි. ජපානයෙන් යන්න වෙයි. ඉතින් මේකේ විවිධ වීඩියෝ ගොඩාක් මේ දවස්වල සමාජ ජාලයේ යනවා. ඉතින් ඒත් එක්කම අද මමත් හිතුවා කබුසික් ගයිසා සුනගරු විදිහට පොඩි වීඩියෝ එකක් කරන්න ඔයාලත් එක්ක අදහස් බෙදා ගන්න. ඉතින් මේ මාතෘකාව ගොඩාක් පුළුල් මාතෘකාවක්. ඒ වුණාට සරලව කියනවා නම් ජපානය සාමාන්‍යයෙන් ජපන් ජාතිකයන්ට ජපන් ජාතිකයෝ තමයි මේ රටේ වැඩිපුරම ජීවත් වෙන්නේ. ඉතින් විදේශික අයට විශාල වශයෙන් ભેදයක් කරනවා කියන කතාවක් මේ නීති රීති වල සඳහන් වෙලා නැහැ. නමුත් මේගොල්ලන්ගේ තියෙන නීති රීතිත් එක්ක මේ රටේ ඒ නීති රීති කඩන එහෙම නැත්නම් පිළිවෙලට ජීවත් වෙන්නේ නැති අයට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ හරියට ටැක්ස් ගෙවන්නේ නැතුව නීති රීති කඩලා එතකොට නීත්‍යානුකූල ව්‍යාපාර නොකරන නීත්‍යානුකූල වීසා එකක් නැති අයට ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. සමහරවිට මේ පිළිබඳව විවිධ නීති රීති තියෙනවා. ඉතින් මේ නීති රීති පිළිබඳව අද ගොඩාක් සවිස්තරව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් සරලව කියන්න තියෙන්නේ ජපානයේ දැන් මේ විදිහට විශාල වෙනස් වීමක් ඇති වෙලා තියෙනවා. ඒක ඇත්ත. නමුත් විශේෂයෙන් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අපි කරන වැඩේ අපි හරියට කරනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ රටට ආවට පස්සේ මේ රටේ භාෂාව අපි ඉගෙන ගන්න ඕන. භාෂාව ඉගෙන ගන්න එකත් එක්කම අපිට පුළුවන් රටේ නීති රීති ඉගෙන ගන්න, කියන දේවල් දැනගන්න. එතකොට සමාජ මාධ්‍ය, එතකොට ටීවී එකේ වුණත් නිවුස් එකක් ගියපුවාම ප්‍රවෘත්ති ටිකක් බලා ගන්න පුළුවන් මට්ටමට මේ භාෂාව හදා ගන්න ඕන. එතකොට මොනවද මේ රටේ වෙන්නේ, මොනවද මේ තියෙන තත්ත්වය කියන එක අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් කොහොම හරි හොඳට පිළිවෙලට කරගෙන යන අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, බය වෙන්න දෙයක් නැහැ කියන එක තමයි සරලවම කියන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට සවිස්තරව අපි නැවතත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් සම්බන්ධ වෙමු.